හයි හයි ඉතින් ඔයාලට කොහොමද මේ තියෙන්නේ මං ඔයාලට අලුතෙන් මරන් ආපු වීඩියෝ එක. ඉතින් අද 2026 අගෝස්තු මාසේ 9. ඉතින් අද ඉරිදා දවසක්. ඉතින් අද මම ඔයාලට ඩේ ව්ලොග් එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. අද ව්ලොග් එකේ සර්ප්‍රයිස් ගොඩකුත් තියෙනවා. ගොඩක් කියන්නේ ඉතින් මට සර්ප්‍රයිස් එකයි බලට සර්ප්‍රයිස් එකයි එහෙම. ෆිල්ම් එකකුත් බලන්න යනවා. මම ඉතින් මේක එඩිට් කරද්දී දන්න නිසා තමයි කියන්නේ. අපි බලමුකෝ. ඔය ඉන්නේ ඉතින් බලු තඩියා තමයි. එයා ගොඩක් ලොකු වෙලා නේද? එයා නම් දැන් තඩිම තඩි. ඊට පස්සේ ඉතින් යාව හුරුතා කර කර ඉඳලා මං ආවා පොතක් කියවන්න. මම දැන් හැරි පොටර් එකේ ලෝක කුසලානේ කියවන ගමන් තමයි ඉන්නේ. ඔය පොත ඔය වෙලේ අතට ගත්තට මට එච්චර ගොඩක් කියවන්න හම්බුන්නේ නැහැ. අම්මා කිව්වා ලෑස්ති වෙන්න කියලා. මොකද අපි ෆිල්ම් එකක් බලන්න යන්නනේ හිටියේ. එකට ෆිල්ම් එක පටන් ගන්න නිසා අපි 12 වෙදී එතෙන්ට ගියා. අම්මා කිව්ව කලින් යන්න ඕනේ කියලා. මොකද ඒ සර්ප්‍රයිස් එක නිසා. මම දැනන් හිටියේ නෑ. මොකද මගේ යාළුවෙක් මේ ආවා. එයාගේ අම්මයි අපේ අම්මයි කතා කරලා අපිට සර්ප්‍රයිස් එකක් විදිහට මේ අපිට ෆිල්ම් එකක් පෙන්නන්න නිකන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කොරේ පිටිට මරේ කියලා අපි ඉද්දි අපේ ගෙදරට ගැරන්ඩිය එක ඇවිල්ලා. ඔය ඉතින් නැත්නම් තමයි ගැරන්ඩිය ඉන්නේ. අපි ගියා ගැරන්ඩිය බලන්න. ඔය ඉන්නේ චණ්ඩි කුක්කා. චණ්ඩි කුක්කා පොඩ්ඩක් ඉතින් බය වෙලා. එයාගේ සද්දෙට එහෙම මෙයා පොඩ්ඩක් බය වෙලා. ඉතින් නංගි අම්මයි ඒ ගැරන්ඩිය බලන එක ක්‍රෂුයි මහයි මෙහෙට වෙලා පොඩ්ඩක් ඉතින් බලන් හිටියේ අපි දෙන බයයි. හරිද? ඊට පස්සේ කොහොම හරි අපි ගියා සිම්බා බලන්න. අපි ගියේමයි සිම්බා බලන්න. ඉතින් අද තමයි අන්තිම දවස. කියන්නේ අද තමයි අන්තිම දවස. ඊට පස්සේ ඔය තියෙන ෆිල්ම් හෝල් එක අපි ගියේ මාළඹේ තිබ්බ ස්කයිලයිට් එකට. ඔය තියෙන ඉතින් ඒක ඔයාලා ගිහින් තියනවා නම් දන්නවා ඇති. එතන මාරම ලස්සනයි. ඉතින් අපි වාඩිලා හිටියා. මේ අම්මා කිව්වා මේ දරගොල්ලෝ එනවද එහෙම කියලා. ඉතින් මමත් හිටියා. මම දන්නේ නැහැ නේද. ඉතින් බලද්දී අපේ මගේ යාළුවෙක් තමයි ආවේ. ඉතින් ඔය අපි ෆිල්ම් හෝල් එකේ නම් ඉන්නවා. ෆිල්ම් හෝල් එකට යන්න නැතුව. ඊට පස්සේ ඉතින් ඔය තියෙන වීව් එක මාරම ලස්සනයි කියන ඉතින් ලස්සන නැහැ. ඔය දන්නවනේ ඉතින් ඔයාලා කොහෙද කියලා. මම ඉතින් පෙන්නවා. ඉතින් එතනින් පේන්නේ ඒක තමයි. අද ඔය තියෙන අපේ කාර් එක කළු පාට. ඊට පස්සේ ඉතින් අපි ෆිල්ම් එක බලන්න ගියා. ඔය තියෙන මයි සිම්බාගේ කෑල්ලා. ඉතින් ඔය තියෙන ෆිල්ම් හෝල් එක. ඊට පස්සේ අපි ඉතින් ෆිල්ම් එක බලලා ඉවර වෙලා ෆොටෝස් ගන්න එළියට ආවා. මගේ යාළුවත් හිටියානේ. ඒක නිසා ඉතින් අපි දෙන්නම ෆොටෝස් ගන්න එළියට ආවා. ඒ කියන්නේ ඔන්න වගේ තැන්වල තමයි ෆොටෝස් ගත්තේ. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් උත් කෑවා. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදරේදී අපි පොඩි බඩු ටිකක් ගන්න ගියදී මම එතන බෝලයක් තියෙනවා දැකලා ක්‍රෂ්ට ගත්තා. වඳුරෙක්ගේ බෝලයක්. ඔය පිටපස්සේ නැට්ට තියෙනවා. ඔය තියෙන ගාන නම් දන්නේ නැහැ. ඊට පස්සේ ඔය තියෙන ඉතින් යාට දුන්න පළවෙනි ඒ සොඳුරු අවස්ථාව. ඊට පස්සේ බෝලේ කෑලි කෑලි කරා. ඒ බෝල මෙයාට හරියන්නේ නැහැ නේ. ඔය ස්පොන්ජ් එකක් වගේ එකක්. ඉතින් ඔය හපනවා අපිට දෙන්නේ නැහැ. නැට්ට තමයි ඔය තියෙන්නේ. පිටපස්සේ රවුන්ඩ් වගේ තියෙන්නේ වඳුරගේ මූණ ඉස්සරහා නැට්ට පිටපස්සේ. අන්න ඒ වගේ තමයි බෝලේ හදලා තින්නේ. මරු බෝල. ඊට පස්සේ ඉතින් අපේ තාත්තා අපිට බඩගිනි කියපු නිසා දෙයක් ගෙනල්ලා තිබ්බා. ඒක මාරම ලස්සනයි. ඒකත් සර්ප්‍රයිස් එකක්. ඔන්න ඕක තමයි හොඳම සර්ප්‍රයිස් එක. ඔයාලා ඔක දැකලා තියෙනවද? FIFA World Cup එක නිසාම මේ එයාලා FIFA එඩිෂන් එක නිසා පොඩ්ඩක් එයාලා දෙන එකක් සේවරි මික්ස් කියලා තමයි තිබ්බේ. ඔයාලා ඔක දැකලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඔය වගේ සේවරි පැකට්ස් 5ක් දෙනවා. ඊට සෝස් පැකට්ස් 2ක් දෙනවා. ඒ ඔක්කොම මික්ස් කරලා තමයි කන්න තියෙන්නේ. අපි හදන්නේ ඒක හදන්න මම බෝල් එකකුත් ගෙනාවා. ඊට පස්සේ අපි ඉක්මනට ඔය ටික කපලා දාගමු. ඔය තියෙන්නේ චීස් මොනවාද එකක්. හරි මන් දන්නේ නැහැ නේ. ඊපස්සේ අනියන් ඉතින් අම්මයි තාත්තයි මට කපලා උදව් කරනවා. ඊට පස්සේ ඔය මොකද්ද මන් දන්නේ නැහැ. චූටි කොට තියෙන අන්න එක. ඊට පස්සේ මොකක් හරි අර ලොකු මොකද්ද ඔකට කියන්නේ මන් දන්නේ නැහැ. මං දන්නේ ඇත්තට මං ඕක කන්නවා චීස් එක විතරයි. ඕක එකක්වත් මං කාලා නැහැ. ඊට පස්සේ සෝස් තමයි තියෙන්නේ. අනිත් එක නම් මෙයෝනීස්ද චීස්ද මං හිතන්නේ මෙයෝනීස්. මේ ඒ ඔක්කොම ගාන්ටුක මාරහයි. ඔයාලා දැක්කොත් කාලා බලන්න. මං හිතන්නේ ඔක තියෙන්නේ සතියයි. ඊට පස්සේ ඔය තියෙන්නේ මෙයෝනීස් නේ. මේ මන් දන්නේ නැහැ. මට පේන්නේ නැහැ හරියට මොනවද කියලා. මොනවා හරි දෙන්නට මාරයි. ඔයාලත් අරගෙන කාලා බලන්න.
දැක්කොත් ඕක වෙන්නේ රුපියල් 300යි. හැබැයි මා රහයි ඕක. ඊට පස්සේ අපිට ඒකට හැන්දක් හම්බ වෙනවා කලවම් කරන්න. මං ඉතින් ඔය බලන්න කොච්චර ලස්සනට හැන්ද ගලවනවද කියලා. ඔව් ඉතින් මං තාම හැන්ද ගලවනවා. අපි ඉතින් මික්ස් තමයි කරන්න යන්නේ. හොඳට මික්ස් කරගන්න ඕනේ. මට මික්ස් කිරීමේ හැකියාව හොඳට තියෙනවා. ඔය තියෙන ඉතින් ඔක්කොම මික්ස් කරාට පස්සේ අපි කාලා බලමු කට. ඔය තියෙන එක තමයි. බස් දැන් අපි කාලා බලලා රස කියන්නම්. ඒක මාරම රහයි ඇත්තරම. එහෙනම් ඔයාලට අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මං ගිහින් එන්නම් අදට බයි.